රජ්ජුරුවන්ට අවශ්‍ය වුණා ඒ වගේම ලන්දේසි හමුදාවටත් අවශ්‍ය වුණා මුහුදුබඩ පළාත් පාළු වෙලා යනවට. දෙව්මැදුරු වල තිබුණු සුද්ධ වූ වස්තු, සුද්ධ වූ භාණ්ඩ සියල්ල විනාශ කරනවා, ගිනිබත් කරනවා. ප්‍රතිමාවක් හුදු නිකන් කලා නිර්මාණයක් නෙවෙයි. ජේසු පිහිටයි ඔබ සැමට. සුපුරුදු පරිසරයක සුපුරුදු කතාබහක් සමගයි දෙක්වී සිටින්නේ. ඉතින් වෙනදා වගේම ඉතාමත් ආදරෙන් මතක් කරනවා අප සමග මේ කාර්යයට සහසම්බන්ධ වන්නේ හලාවත කාර්මේල් දේවමාතා ආසන දෙව්මැදුරේ ගරු මීසම් පාලක පියතුමා, ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමා. පියතුමිනි ජේසු පිහිටයි. ජේසු පිහිටයි. අද මෙම කතාංගය අපි ඔබට ගෙන කලින් කතාංගයේ කොටසක්. ඉතින් මම ඊටමත් ආදරෙන් ආරාධනා කර සිටිනවා මේ කතාංගයේ නැරඹීමට පෙර අපේ කලින් සතියේ කතාංගය නරඹන ලෙසට. ඉතින් මම කෙටියෙන් මතක් කරන්නම් ගිය කතාංගයේ පුරාවට අපි කතා කරා මේ ප්‍රතිමාව සම්බන්ධ ඉතිහාසය සහ ඒ පිළිබඳ සභාවේ ඉගැන්වීම් සහ ඒ ප්‍රතිමාවේ අනන්‍යතා ලක්ෂණ පිළිබඳව. පියතුමිනි මට මේ කතාංගයේදී ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති මේ ප්‍රතිමාව අපි කලින් කතාංගවලත් කතා කරා මේ දේවමාතාවන්ගේ ප්‍රතිමාව හලාවතට එන විදිහ ගැන. ඉතින් මට නමුත් මේක තව ටිකක් සවිස්තරාත්මකව පියතුමිනි මේ නිර්මාණ ශිල්පියෙක් ඉන්නවද මේ ප්‍රතිමාව? එතකොට මේ ප්‍රතිමාව අවුරුදු කීයක උරුමකමක් කියනවද මේ ප්‍රතිමාවට සහ මේ ප්‍රතිභාව හරියටම අපිට සම්මුඛ වුණේ කොහොමද? ඇත්තටම පසුගිය කතාංගයට ඌණ පූරණයක් හැටියට මම කැමතියි ඔබ මගෙන් ඇසූ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ පිළිවෙලට. මේ ප්‍රතිමාවේ කාලය නිර්ණය කිරීමේදී යුගයන් දෙකක අපි නතර වෙන්නට ඕන. පළවෙනි යුගය තමයි පෘතුගීසි යුගයේ 1617 කියන මේ කාලවකවානුව. 1617 කියන කාලවකවානුව අපේ මේ ප්‍රතිමාව පිළිබඳ ඉතිහාස කතන්දරයේ එක සන්ධිස්ථානයක්. ඇයි එවකට රජකම් කළ පළවෙනි රාජසිංහ රජුරුවන්ගේ මුණුබුරායයි සැලකෙන නිකපිටිය බණ්ඩාර කියලා කෙනෙක් මේ කියන මුහුදුබඩ පළාත්වල විශේෂයෙන්ම ඉදිකර තිබුණු දෙව්මැදුරු, ඒ වගේම මේ දෙව්මැදුරු වල තිබුණු සුද්ධ වූ වස්තු, සුද්ධ වූ භාණ්ඩ සියල්ල විනාශ කරනවා, ගිනිබත් කරනවා. ඔහු ඒක කරන්නත් 20000ක පමණ පිරිසක් ඔහු එක්ක සම්බන්ධ කරගන්නවා, අන්තවාදී පිරිසක්. එතකොට මේ කියන විනාශය නිසා හලාවත තිබුණු පළමු දෙව්මැදුරත්, ඒ වගේම මේ හලාවත වගේම මුහුදුබඩ පළාත්වල තිබුණු බොහෝ දෙව්මැදුරු විනාශයට පත් වෙනවා. ඒ අනුව අපිට කියන්නට පුළුවන් විශේෂයෙන්ම මේ ප්‍රතිමාව ඔය කියන යුගයේ 1617 කියන යුගයේදී බෝලවත්ත කම්මල කියන ප්‍රදේශයේ තැන්පත් කර තිබුණු ප්‍රතිමාවක් කියලා. හේතුව මේ ප්‍රතිමාව සම්බන්ධව අපිට ලැබෙනවා අතිඋතුම් එඩ්මන් පීරිස් රදගුරුතුමා විසින්ම සඳහන් කරන ඓතිහාසික කරුණු කීපයක්. ඒ ඓතිහාසික කරුණු අතරට එතුමා විශේෂයෙන්ම උදව් කරගන්නවා එවකට හලාවත තිබුණු හලාවත භාවිතා වුණු එක්තරා ගීතයක සිව්පදයක කොටසක් කම්මල වෙලපිරියේ කියලා. ඒ අවසාන පදයේ අපි මීට පෙර දවසක ඒ සම්පූර්ණ සිව්පදයේම අපි කිව්වා. එතකොට මේ කම්මල සිට මෙහි එන්නටත්, ඒ වගේම කම්මල සිට මෙහි එන්න පෙර කම්මල කොයි වගේද මේ ප්‍රතිමාව තිබුණේ කියන එක ගැන එතුමා විසින් යම් යම් තැන්වල ඉතිහාසගත තොරතුරු සටහන් කරලා තියෙනවා. කොහොම හරි මේ 1617 ඉඳලා මේ ප්‍රතිමාව කම්මල ප්‍රදේශයේ සුරක්ෂිතව තිබෙන්නට ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
ඊට අමතරව නැවත මේ ප්‍රතිමාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙන්නේ 1739ත් 1747ත් කියන කාලය අතරේ ශ්‍රී විජය රාජසිංහ කියන රජතුමා කැල්විනිස්තවාදී රෙප්‍රමාදු ලන්දේසි හේවායන් සමග එකතු වෙලා මිසදිටුවන් සමග එකතු වෙලා එක්තරා පීඩනයක් එල්ල කරනවා කතෝලිකයන්ට. අන්න ඒ කාලේදී මේ ප්‍රතිමාව කම්මල දේවස්ථානයේ සිට බෝලවත්තට රැගෙන ආවා කියලා සඳහන් වෙනවා. බෝලවත්ත දෙව් මැදුරට. බෝලවත්ත දෙව් මැදුරත් ඉපැරණි අපේ හලාවත රදගුරු පදවියේම ඉපැරණි දෙව් මැදුරක්. එතකොට ඒ බෝලවත්ත දෙව් මැදුරේ සුරක්ෂිතව මේ ප්‍රතිමාව තිබෙනවා. හැබැයි මේ 1739ත් 47ත් අතරේ බෝලවත්ත දෙව් මැදුරත් ඇතුළුව ලංකාවේ බොහෝ දෙව් මැදුරු මේ කැල්විනිස්තවාදීන් විසින් විනාශ කර දමනවා. එතකොට ඒ අතරේ තමයි මේ කියන ප්‍රතිමාව හලාවත ප්‍රදේශයට එන්නේ. එතකොට හලාවත ප්‍රදේශයට එන්නත් තව හේතුවක් තිබෙනවා. ඇත්තටම රජ්ජුරුවන්ට අවශ්‍ය වුණා ඒ වගේම ලන්දේසි හමුදාවටත් අවශ්‍ය වුණා මුහුදුබඩ පළාත් පාළු වෙලා යනවට. එයාලට අවශ්‍ය වුණා මුහුදුබඩ පළාත් ජනශූන්‍ය වෙනවට. රජ්ජුරුව ඒක උපක්‍රමයක් හැටියටයි යුද උපක්‍රමයක් හැටියටයි පාවිච්චි කරේ. මුහුදුබඩ පළාත්වල තමයි වැඩිපුර ජනතාව ගැවසුනේ දීවර කර්මාන්තය ආශ්‍රිතව කතෝලිකයන් වැඩිපුර ජීවත් වුණේ. ඒ අයට අවශ්‍ය වුණා මේ ප්‍රදේශ ජනශූන්‍ය ප්‍රදේශ කරන්න. මොකද බාහිරින් පැමිණෙන ආක්‍රමණය වලින් බේරෙන්න උපක්‍රමයක් හැටියට මේ ප්‍රදේශ ජනශූන්‍ය කළා. එතකොට ජනශූන්‍ය කිරීමේදී කතෝලිකයන් බහුතරයක් හිටපු නිසා කතෝලිකයන්ට අයිති දේවස්ථාන සහ ශුද්ධ වස්තු කොල්ල කෑවා. ඒවා විනාශ කළා. එතකොට ජනතාව මේවා අතහැරලා ගියා. එතකොට මේ කියන කම්මල ප්‍රදේශයට ඒ තර්ජනය එනකොට මේ ප්‍රදේශ පාළු වෙලා ඉවරයි. හලාවත ප්‍රදේශ ජනශූන්‍ය වෙලා ඉවරයි. එතකොට ඉතිහාස ලේඛනවල සඳහන් වෙනවා මන්නාරමේ ඉඳලා මේ කියන හලාවත කම්මල මේ ප්‍රදේශය දක්වා මේ මූදුබඩ කලාපය විශාල ඝන වනාන්තර බවට පත් වෙලා තිබුණා. වන අලින් ගහනව හිටපු ප්‍රදේශයක් කියලා සඳහන් වෙනවා. එතකොට එවැනි වනාන්තරයක තමයි කම්මලින් අරන් ආපු ආරක්ෂිතව සංගවා තැබිය යුතු මේ ප්‍රතිමාව හලාවත එවැනි වන ලැහැබක තමයි මේක සංගවා තැබුවේ. එතකොට හලාවත ඒ වෙනකොට අර මුහුදුබඩ පළාත් පාළු වෙලා ජනශූන්‍ය වෙලා ඒ වගේම වනාන්තරය ඝනව වැඩිලා තිබුණා වන අලින් ගහනව හිටියා. එතකොට මේ සංගවා තිබූ ප්‍රතිමාව තමයි අර අපි කතා කරන පිටිපන වීදියේ වයස්ගත වැන්දඹු ස්ත්‍රියකට දර කැඩීමට ගිය වැන්දඹු ස්ත්‍රියකට හමු වෙන්නේ. එතකොට ඒ හමු වෙන විටත් ඒ ප්‍රතිමාවට දිගු ඉතිහාසයක් තිබිලා තියෙනවා. මා අර කියූ විදියට 1617 කියන යුගයට මේ ප්‍රතිමාව අයිති වෙලා තිබෙනවා. දැන් අපි හරියට බැලුවොත් 1746 වසරේදී පමණ මේ කියන කාන්තාවට හලාවත තිබීමේ ප්‍රතිමාව හමු වුණා නම් මේ ප්‍රතිමාවට දැන් අවුරුදු 280ක වගේ වයසක්. ඒ වගේම අපි හිතමු මේ ප්‍රතිමාව 1617ත් ඒ ආසන්න කාලයකදී කම්මල දෙව් මැදුරේ තැන්පත්ව තිබුණා නම් ඒට දැන් අවුරුදු 410කට ආසන්න කාලයක්. එතකොට හලාවත කතෝලික උරුමයේ සුවිශේෂීම ලක්ෂණය සුවිශේෂීම අනන්‍යතාව වෙන මේ පරිශුද්ධ කාර්මේල් දේවමාතාන් වහන්සේගේ ප්‍රතිමාවට ඊටා දිගු ඉතිහාසයක් තිබෙන බව ඊටාම පැහැදිලියි. එතකොට අපිට පැහැදිලි වෙනවා 1747 රජතුන් කට්ටුව නාඩගමට මිහිඳුකුල සූරිය ගේබ්‍රියල් ප්‍රනාන්දු කියන මේ විද්වතා විසින් සකස් කරපු ඒ සින්දුවේ පෙනෙන මෙම දෙව් මැදුර කොතැනදෝ දෙව් විමන කොතැනදෝ සලාපුරයදෝ කර්මු විමනදෝ කියලා ඔහු ඒ ගායනා ස්වරයෙන් අහනවා. පෙනෙන මේ දෙව් විමන කොතැනදෝ සලාපුරයදෝ කර්මු විමනදෝ. එතකොට කර්මු විමන කියන්නේ කර්මේල් විමානය. එතකොට ඒ විමානය කර්මේල් විමානයේ බවට පත් වෙන හේතුව ප්‍රධානම සාධකය මේ ප්‍රතිමාව. එතකොට මේ ප්‍රතිමාව
1746දී ලැබුණා නම් අවුරුදු 300කට ආසන්න කාලයක්. ඒ වගේම 1617දී ලැබුණා නම් අවුරුදු 410කට වඩා ඉතිහාසයක් තිබෙනවා. එතකොට මාර පසුගිය කතාංගයේදී පැහැදිලි කළා ප්‍රතිමාවක් හුදු නිකන් කලා නිර්මාණයක් නෙවෙයි. කලාකෘතියක් නෙමෙයි. එය හුදු අපේ අවධානයට නැත්තම් අධ්‍යයනයට පාත්‍ර විය යුතු කලා නිර්මාණයක් නෙමෙයි. මේක විශ්වාසය මත පදනම්ම මිනිසුන්ගේ විශ්වාසය මත පදනම්ම ඇතිවෙන බිහිවෙන අත්දැකීමක්. එතකොට මේ ප්‍රතිමාවට යම් සුවිශේෂී වටිනාකමක් ලැබේද ඒට හේතුවත් ජනතාවගේ විශ්වාසය සහ ජනතාවගේ විශ්වාසයේ ජීවිතය ගොඩනැගෙන මේ පරිසරය නිසා. එතකොට අපි දන්නවා අපි දෙවිපියාණන් වහන්සේට තමයි දෙවියන් වහන්සේට තමයි උතුම්ම নমස්කාරය පුද කරන්නේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය ආගය තුලින් දෙවිපියාණන් වහන්සේට උතුම්ම নমස්කාරය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට අපි වන්දනා කරනවා දිව්‍ය සප්‍රසාදය තුල. හැබැයි ප්‍රතිමාවලට අපි ගෞරව කරනවා. ඒ ගෞරව කරන අය අතර සාන්තුවරු සහ සුරදූතයන් අතර දේවමාතන් වහන්සේට අපි විශේෂ ආදරයක් ගෞරවයක් දක්වනවා. මේ ප්‍රතිමාව අපේ ගෞරව ආදරයට පත් වී තිබෙන්නේ ඒ නිසායි. එතකොට අපිට පැහැදිලි කම්මල සිට හලාවතට හලාවත පිටිපන වීදියට හලාවත පිටිපන වීදියේ සිට දැන් අපි මේ ආසන දෙව්මැදුර බවට පත්ව තිබෙන මේ සුවිශේෂී දෙව්මැදුර පරිශුද්ධ කාර්මයේ දේවමාතාන් වහන්සේගේ දෙව්මැදුර මේ ඉතිහාසයේ ගොඩනැගිලි ඉතිහාසයට සීමා නොකර ප්‍රතිමාවේ ඉතිහාසයේ ගණන් කර බැලුවත් අවුරුදු 410කට වැඩි කාලයක්. ඒ වගේම අපි මීට මුල්ම කතාංගයේදී අපි කිව්වා හලාවත පළමු දෙව්මැදුර ඉදිවී තිබුණේ යාඥා ගෘහයක් හැටියට දෙව්මැදුර ඉදිවී තිබුණේ හලාවත පුර්තුගීසි බලකොටුවේ කියා. පුර්තුගීසි බලකොටුව ඉදිවන්නේ ක්‍රිස්තු වර්ෂ 1597 දී. එතකොට ක්‍රිස්තු වර්ෂ 1597 පටන් ගත්තු මේ පුර්තුගීසි බලකොටුව ආශ්‍රිතව ඉතිහාසයේ බැලුවොත් එහෙම අවුරුදු 425කට 30කට එහා යන ඉතිහාසයක් අපිට තිබෙනවා. එතකොට අපි හැමතිස්සෙම මතක තබා ගන්නට ඕන කාරණයක් අපි ගොඩනැගිල්ල ඉතිහාසයට එහා ගිය විශ්වාසයේ කතන්දරය හා බැඳෙන මුල්ම කතන්දරය අපි අතහරින්න හොඳ නැහැ. ඒ නිහතමානී අසරණ ඒ වගේම පීඩාවට පත්වුණු බොහෝ පීඩාවන් තර්ජනයන් බාධාවන් මැද විශ්වාසයේ ගමන ගිය සංඝය මුල්ම සංඝය අපේ හලාවත හිටපු මුල්ම කතෝලික සංඝය අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ප්‍රතිමාව ආරක්ෂිතව තබාගෙන විශ්වාසයේ ගමනක් ගිය මේ කතන්දරේට පාදක වෙන මේ විවිධ පාර්ශවයන් අපි නොසලකා හරින්න හොඳ නැහැ. ඒ නිසා මම ඇත්තටම මගේ ආදරයේ ගෞරවය පිරිනමනවා. එය අපිට මේ වෙනකන් උරුම කර දුන්නු මේ සුවිශේෂී යුග පුරුෂයන් විශ්වාසයේ මහා පතාක යෝධයන් වගේ අය අපිට ඉදිරියෙන් ගමන් කරලා අපිට මේ විශ්වාසය අත්දැකීම දීලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිමාව ආශ්‍රිත මේ සංඝයාත් විශ්වාසයේ අත්දැකීමත් තව අවුරුදු ගණනාවකට සියවස් ගණනාවකට අපිට තෑගි කරන්න අපිට ශක්තිය ධෛර්යය මැදිහත්කම පරිශුද්ධ කාර්මෙල් දේවමාතාන්ගෙන් අපි ප්‍රාර්ථනා කරනවා. හිතනවා මට වගේම ඔබටත් දැනෙන්නට ඇති ඇයි අපි කාර්මේල් දේවමාතාවන්ට මෙච්චර ලැබි. ඇයි අපි කාර්මේල් දේවමාතාවන්ට එච්චර ආදරේ. ඉතින් පියතුමා කිව්වා වගේම අවුරුදු 400කට එහා ඉතිහාසයක් උරුමකමක් තියෙන සහ පියතුමා කිව්වා වගේම අපේ පැරැන්නන් මුතුන් මිත්තන් රැකගෙන ඒ වැඩපිළිවෙල අලුත් පරම්පරාව වශයෙන් අපිත් තව සියවස් ගණනකට ඉතුරු කරන්නට ඕනි. ඉතින් ඒ සඳහා වැඩපිළිවෙල ගොඩක් මම කලින් කිව්වා වගේම දියත් වෙමින් පවතිනවා. ඉතින් මම ආදරයෙන් ආරාධනා කරනවා මේ කතාංග සියල්ල නරඹන්න. මෙහි අපේ බලාපොරොත්තුව අප නොදන්න ඉතිහාසය සමාජගත කිරීමයි. ඉතින් ඒවන් අය සමග බෙදා ගන්න ඔබේ අදහස් යෝජනා අපි ඉතාමත් ආදරයෙන් බාර ගන්නවා. ඉතින් අද දවසේ මේ කතාංගය මෙතනින් නිමාවට පත් වෙනවා. හැමදාමත් අපිට මහා ආශිර්වාදයක් වෙමින් උන්වහන්සේගේ දැනුම අපට බෙදා දීමට කටයුතු කරන පහලාවත කාර්මේල් දේවමාතා ආසන දෙව්මැදුරේ ගරු මීසම්පාලක පියතුමා එලෙකරු එලෙක්ස් පියතුමිනි ඔබ වහන්සේට බොහොමත්ම ස්තුතියි.
ජේසුපිහිටයි. යේසුස් පීඨයි.